මව්සෙනෙහස ගැන ගොඩක් කවි සින්දු ලියවුණත් හැමෝම කතා බහ කළත් පියසෙනෙහස ගැන කතා කරනවා අඩුයි නේද? අම්මා කෙනෙකුගේ ආදරේ වගේ දරුවන්ට එලිපිට නොපෙන්වන මහලුකු ආදරයක් තාත්තා කෙනෙකුගේ හිතෙත් තියෙනවා. ඒ ආදරය හරි ලස්සනට මතුවුණු හරි ආදරණීය මොහොතක් සමාජ මාධ්‍යයේ වීඩියෝවක් කරහා අපි දැක්කා. ආදරණීය දියණියක් තමන්ගේ තාත්තගේ උපන්දිනයට කරපු හරි අපූරු වැඩක්. පුංචි කාලේ ඉඳලා තමන්ට තමන්ගේ ගෙදර අයවත් බඩිකින්නේ තියන්නේ නැතුව උදේ රැය බලන්නේ නැතුව ත්‍රිවිල් හයර් කළා. ඒ හම්බ වෙන ගානෙන් තමන්ගේ දරුවන්ගේ කුස පුරවන තාත්තලා කොච්චරනම් ඉන්නවද? අපේ ජීවිත වෙනුවෙන්ම හැමදාම එයාගේ සතුට නිදහස කැප කරන එයාගේ ජීවිතය එක දවසක් මේ විදිහට සතුටු කරන්න ලැබුණ එක ඒ දුවට ලැබුණු ලොකු පිනක්. ඒ තාත්තගේ ජීවිතේ නම් සතුටුම දවස අද කියලා කියන්න සැකයක් නෑ. හැමදාම තමන් හම්බ කරන ගෙවුණු පරණවුණු ත්‍රිවිල් රථය කොටස් අලුත් වැඩියා කරලා ලස්සන කරලා ඒ දුව තාත්තට ගෙනත් දෙනවා. ඒ තාත්තගේ මූණේ සතුට කොච්චරක්ද කියලා ඔයාට පේනව නේද? ජීවිතේ අපි හැමෝම කාර්යබහුලයි තමයි. අපි සල්ලි හම්බ කරන්න ඉලක්කවලට යන්න ඕන තමයි. නමුත් ඒ අතරේ අපේ ජීවිතයේ ආදරණීයන්ව සතුටු කරන්න අපිට ලැබෙන පුංචි පුංචි අවස්ථා මගහැර ගන්න එපා. අනේ මගේ තාත්තා මට මෙච්චර දේවල් කළා. ඒත් මට එයාට පුංචි දෙයක්වත් දෙන්න බැරි වුණා කියලා හිතෙන දවසක් ආවොත් එදාට ඔයාට පසුතැවෙන්න වේවි. ඉතින් අපේ ආදරණීයන්ව සතුටු කරන්න අපිට ලැබෙන පුංචි අවස්ථාවක්වත් මගහැර ගන්න එපා. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.